ෆ්‍රෙන්ඩ්ස් මම අද සංජින් වූගේ එක්සර්සයිස් රූටින් එක කරලා බලන්න යන්නේ. හෝ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති සංජින් වූ කියන්නේ කවුද කියලා. ඉතින් සංජින් වූ කියන්නේ ඇනිමල් වර්ල්ඩ් එකේ ඉන්න පවර්ෆුල්ම කැරක්ටර්ස් ළගෙන් එක්කෙනෙක්. ඉතින් මෙයා ඉන්නේ සෝලෝ ලර්නින් කියන සීරීස් එකේ. සහ ඉතින් මට වැදගත් වෙන්නේ මෙයාගේ ඩේලි එක්සර්සයිස් රූටින් එක. ඕගොල්ලෝ පේනවනේ ෆ්‍රෙන්ඩ්ස්. ඒක පට්ටම අමාරු රූටින් එකක්. ඉතින් අද මම ඒක කරන්න යන්නේ. එහෙනම් ආයෙ අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් මම දන්නේ නැහැ මට මේක සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන් වේද බැරි වෙයිද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි කරලම් බලමු. let's go. අපේ පළවෙනි ටාස්ක් එක ඉතින් push up 100ක් අපි කරලම් බලමු. let's go. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම push up 100 කරේ එක දෙකට නෙමෙයි කඩ තමයි කරේ. ඔයගොල්ලෝ පේන ඇති ෆ්‍රෙන්ඩ්ස් ක්ලිප්ස් මම දාලා දෙන මෙතන අපි මම කඩ කරපේ වගේ. ඉතින් මම කොහොම හරි push up 100ක් කරා ෆ්‍රෙන්ඩ්ස්. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මම push up 100 කරපු විදිහ. ඉතින් ඒකත් ඉවරයි. ඊළඟට අපි යමු අපේ දෙවෙනි challenge එකට. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපේ පළවෙනි ටාස්ක් එක ඉවර කරාම ඒ කියන්නේ අපිට තිබ්බා push up 100ක් ගහන්න. මම push up 100 ගැහුවා. ඔයගොල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් දකින්න ඇති. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මගේ කරවල් දෙකට නම් කියලා වැඩක් නැහැ. කරවල් දෙක නම් සුපිරියටම රිදෙනවා. ඉතින් අවුලක් නැහැ. අපි දෙවෙනි එකටත් යමු. දෙවෙනි එකට තියෙන අපිට ස්ක්වොට්ස් 100ක්. ස්ක්වොට් නම් ෆ්‍රෙන්ඩ්ස් easy. අපි යමු. easy කියලා පටන් ගත්තර ෆ්‍රෙන්ඩ්ස් මම ස්ක්වොට්ස් 50ක් 30ක් 40ක් 50ක් කරද්දි මම කකුල් දෙක නිකන් ගිනි ගන්නවා වගේ ගත්තා ෆ්‍රෙන්ඩ්ස්. මම ටිකක් වෙලා ඉඳලා තමයි ඊට පස්සේ කරේ. ඔයගොල්ලෝ පේනද මම කඩ කරන්නෙත් ටිකක් වෙලා ඉඳලා ආය කරන්න ගන්නෙත්. ඉතින් ස්ක්වොට්ස් කියන්නේත් easy කියලා හිතුවට සුපිරිම අමාරු එකක්. ඉතින් මම කොහොමද 100ක් කරන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. අවුලක් නැහැ. අපි යමු. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් මම ස්ක්වොට්ස් 100ක් කරා. ඉතින් ඔයගොල්ලන්ට පේනද දන්නේ දාඩිය ෆ්‍රෙන්ඩ්ස්. මම push up කරද්දිවත් මට මෙච්චර දාඩියක් ආවේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. අතේ වෙනම් පේන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. පේනවද දන්නේ නැහැ. anyway ඉතින් කොහොම හරි මම දෙවෙනි ටාස්ක් එක කම්ප්ලීට් කරා අපේ පළවෙනි දවසේ. අපිට තව දෙකක් තියෙනවා. ඒ කියන්නේ sit up 100යි කිලෝමීටර් 10ක් දුවන්නත් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් මම ඉස්සෙල්ලා උදේට කාලෙන් නම් ෆ්‍රෙන්ඩ්ස් මට අමාරුයි ෆ්‍රෙන්ඩ්ස්. මං කාලෙන් නම් ඕකේ ෆ්‍රෙන්ඩ්ස් මම බත් කාලා ආවා. ඉතින් දැන් අපි යමු අපේ 100 sit ups එකට. මේක තමයි මං හිතන්නේ අමාරුම එක ෆ්‍රෙන්ඩ්ස්. ඕකේ let's go. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මට ඊළඟට තිබ්බේ sit ups කියන එක්සර්සයිස් එක කරන්න. මේ එක්සර්සයිස් එක නම් පට්ටම අමාරු එක්සර්සයිස් එකක්. ඉතින් මට උපරිම කරන්න පුළුවන් එක දිගට 6ක් විතර තමයි. ඒ වගේ කොහොමද ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ හිතලා බලන්න මම කොහොමද මේ එක්සර්සයිස් එකෙන් 100ක් කරන්නේ කියලා. ඉතින් anyway මම කොහොම හරි මම කකුල් දෙකෙන් අල්ලගෙන half sit ups 100ක් කරා. ඔයගොල්ලෝ බැනේද මම ගොඩක් කළා. හතේ ඇරලා තමයි ඊළඟ සෙට් එක ගැහුවේ. ඉතින් කොහොම හරි ෆ්‍රෙන්ඩ්ස් මම අතාරින්න බැරි ඉඳා මේ challenge එක අතෑරියොත් ඔයගොල්ලෝ දන්නවනේ සංජින් වගේ මටත් පැය 4ක් එක දිගට මොන්ස්ටර් කෙනෙක් පස්සෙන් පන්නන් දුවන්න වෙනවා. ඉතින් ඒ හින්දා මම ඒ ගැන හිතලා ආයෙත් වැඩේට බහලා කොහොම හරි අපේ 100 sit ups ඉවර කරා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම අපේ තුන්වෙනි ටාස්ක් එක වෙච්ච 100 sit ups එකත් ඉවර කරා. ඉතින් ඒක 100 sit ups නෙමෙයි ඒවා half sit ups. ඉතින් කොහොම හරි මම ඉවර කරානේ ෆ්‍රෙන්ඩ්ස්. ඒ වදාල් නැහැ. දැන් අපිට තියෙන්නේ අපේ අන්තිම සහ තවත් අමාරුම එකක් වෙන කිලෝමීටර් 10ක් දුවන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම ස්කොට් 100ක් ගෙවුවට පස්සේ මට දුවන්න බැරි වෙයි ආයේ ෆ්‍රෙන්ඩ්ස්. අවුලක් නැහැ. අපි දුමු. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ තියෙන්නේ මම කිලෝමීටර් 10 දුව යන ට්‍රැක් එක. මම මෙතන කැමරාව හිටවලා තියෙන තැනට ඉඳලා දැන් මම ලකුණු කරන්නම් ෆ්‍රෙන්ඩ්ස්. එතනට හරියටම කිලෝමීටර් 0.08ක් තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 10 දුවන්න නම් මම මෙතන ඉඳලා අතෙන්ට ගිහිල්ලා මෙතනට එන වාරයක් විදිහට ගත්තොත් ඒ වගේ වට 12මාරක් දුවන්න ඕනේ. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි වැඩි ගත නැතුව දුවන්න පටන් ගමු. ඉතින් ඕගොල්ලොන්ට පේනවනේ
මම ඔය විදිහට අපේ පළවෙනි වටේ දිව්වා. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට පේන අපේ දෙවෙනි වටේත් මම දුවනවා. ඉතින් තුන්වෙනි වටේත් දුවලා හතරවෙනි වටේත් දිව්වා. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් හතරවෙනි වටේ මම නැවතුවා ටික වෙලාවකට ආයෙ පටන් ගත්තා ෆ්‍රෙන්ඩ්ස් අවුව නිසා. ඊට පස්සේ මේකෙත් මම කොහොම හරි දැන් හත්වෙනි වටේ දුවන්න ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට පේනවා ඇති. සෝරි හත්වෙනි නෙමෙයි හයවෙනි. දැන් හත්වෙනි වටේ දුවන්න ෆ්‍රෙන්ඩ්ස්. ඒ වෙලෙත් මං අවුව වැටුණා ෆ්‍රෙන්ඩ්ස්. ඒත් මම තව වටයක්ම දුවලා නැවතුවා. ඒ කියන්නේ වට 8යි දැන් අපි සම්පූර්ණම ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඒ හින්දා මම පොඩ්ඩක් ස්ට්‍රෙච් කරා. ඔයගොල්ලන්ට පේන ඇති පොඩ්ඩක් ස්ට්‍රෙච් වෙලා කියන්නේ පොඩ්ඩක් ඇදිලා එහෙම. ඊට පස්සේ මං ආයෙ දුවන්න පටන් ගත්තා. ඊට පස්සේ අපිට තව වට 12:00ක් වගේ දුවන්න 4:00ක් වගේ තිබ්බේ. මම ඇවිදගෙන ගියේ ෆ්‍රෙන්ඩ්ස්. ඒක නම් දන්නවනේ ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩක් you know ඒක නම් පොඩ්ඩක් හිමින් ගමනක් වුණා ෆ්‍රෙන්ඩ්ස්. ඔයගොල්ලන්ට පේනවනේ මම එද්දි නම් දුවගෙන ආවා ෆ්‍රෙන්ඩ්ස්. මොකද කවුද එක්කෙනෙක් පාරේ ආවා. මම කැමරා ස්ටොප් කරා. ඊට පස්සේ මේ තියෙන අපේ 10 වෙනි වටය. here we go. අපිට තව 2:00ක් දුවන්න තියෙනවා. තව එකමාරයි ෆ්‍රෙන්ඩ්ස්. තව අපිට එකයි දුවන්න තියෙන්නේ. හරියටම ගත්තොත් මෙතන ඉඳන් here we go. බලමු. okay friends මේ අපේ අන්තිම වටේ. ඔන්න ෆ්‍රෙන්ඩ්ස් අපි දුවලත් ඉවරයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මං යන්නේ මේ විදිහට අපේ සංජින්ගුගේ එක්සර්සයිස් රූටින් එක ඉවර කරා. ඉතින් ඒක ගොඩක් අමාරු එකක්. මම නම් ආයෙ කරන්න යන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් let's go. මම ඒකත් ඉවර කරා ෆ්‍රෙන්ඩ්ස්. ඔයගොල්ලෝගේ අදහස් පල්ලෙහා තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරගෙන වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා ඔයගොල්ලෝගේ යාළුවන්ට බලන්න share කරගෙන යන්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් ගිහින් එන්නම් ෆ්‍රෙන්ඩ්ස්. ඊළඟ වීඩියෝ එකට දාන්න ඕන වීඩියෝ එකත් කමෙන්ට් කරගෙන යන්න අනිවාර්යෙන්. එහෙනම් ගිහින් එන්නම්.